ආරම්භය මොකද්ද කියලා. ඊට පස්සේ තමයි මම ජොයින් වුනේ. දැන් අවුරුද්දක්. ඉතින් ඇත්තටම සතුටුයි. මට මේ පාස් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ වැඩක් කරන්න. ඒ කියන්නේ අපි වගේ අපි සිංහලනේ. එතකොට වෙන භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක ඇත්තට මේක ලොකු දෙයක්. ඒක අපිට සිංහල කෙනෙක්ට ලොකු දෙයක් ඒක. ඉතින් සහ වෘත්තීමේ අතින් ඒක ලොකු රුකුලක් වෙනවා මේක. මම ටීචර් කෙනෙක් සහ මම ටියුෂන් කරන කෙනෙක්. ටැමිල් තමයි කරන්නේ. ඉතින් මට මේක ලොකු හයියක්. ඉතින් මම ආයතනයේ සුබ පතනවා අපි වගේ අය ඉස්සරහට යන්නට මේ වගේ chance එකක් දෙන එක ගැන ගොඩක් ස්තුති කරනවා.
Facebook එකෙන් තමයි කලින්ම දැක්කේ. දැකලා තමයි පොඩි ඇඩ් එකක් දැක්කා. දැකලා තමයි බැලුවේ මොකද්ද කියලා. ඊට පස්සේ තමයි මම ජොයින් වුණේ. දැන් අවුරුද්දක්. ඉතින් ඇත්තටම සතුටුයි. මට මේ පාස් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ වැඩක් කරන්නේ. ඒ කියන්නේ අපි වගේ අපි සිංහලනේ. එතකොට වෙන භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක ඇත්තට මේක ලොකු දෙයක්. ඒක අපිට සිංහල කෙනෙක්ට ලොකු දෙයක් ඒක. ඉතින් සහ වෘත්තීමේ අතින් ඒක ලොකු රුකුලක් වෙනවා මේක. මම ටීචර් කෙනෙක් සහ මම ටියුෂන් කරන කෙනෙක්. ටැමිල් තමයි කරන්නේ. ඉතින් මට මේක ලොකු හයියක්. ඉතින් මම ආයතනයේ සුබ පතනවා අපි වගේ අය ඉස්සරහට යන්නට මේ වගේ chance එකක් දෙන එක ගැන ගොඩක් ස්තුති කරනවා. හොඳයි අපි තව විනාඩි කිහිපයක් දෙකක් තුනක් බලමු. තව ජොයින් වෙන ගමන් මැසේජ් දාලා තිබ්බා සමහර ප්‍රදේශවලට වැස්ස. ඒ නිසා ජොයින් වෙන්න බැහැ කියලා. අපි ඉන්න සංඛ්‍යාවෙන් අද හඳුන්වා දීමේ දේශනය ආරම්භ කරමු දරුවනේ. right. ඔය අතරතුර පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඔයාලගේ දැනුම මට්ටම සම්බන්ධයෙන්. දෙමළ ලියන්න කියවන්න පුළුවන්ද? සාමාන්‍යයිද? මීට කලින් කෝස් එකක් කරලා තියෙනවා නම් කෝස් එකක් කරලා තියෙනවා. මොනවත්ම දන්නේ නැත්නම් මොනවත්ම දන්නේ නැහැ. ආදී ලෙස ඔබේ දැනුම් මට්ටම පොඩ්ඩක් අපිට කියන්න බලන්න chat එකට දාන්න බලන්න. අපි බලාගෙන ඉන්නේ ගැන. පොඩ්ඩක් දාන්න මැසේජ් එක.
ඔබේ දැනුම පිළිබඳව පොඩි සටහනක් දාන්න අනිත් අය ජොයින් වෙනකම්. අපි තව විනාඩි කිහිපයකින් පටන් ගන්නවා. ඒ වගේම ඔයාලා දන්න යාළුවෝ ඉන්නවා නම් ඒ අයටත් ලින්ක් එක ෂෙයා කරන්න. අද පළවෙනි දේශනය සඳහා නොමිලේ සහභාගී වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. right. ඔයාලගේ අදහස් බලන ගමන් ඉන්නේ. හරි. ඉක්මනට දාමු. අපි අනිත් දවසේ 8:45 කියන්නේ 8:40 ඉඳලා ඔයගොල්ලෝ ජොයින් වෙන්න. අපි පටන් ගන්නවා 8:45 වෙද්දිම දේශන පටන් ගන්නවා. හොඳයි. හරි. අපි නම් පටන් ගමු. right. අනිවරකුම් වණක්කම්. සියලු දෙනාට ආයුබෝවන්. ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණික උණු ආයතනයේට ඔයාව සාදරයෙන් පිළිගනු ලබනවා. මම හිතනවා ඔයගොල්ලෝගේ මැසේජස් බැලුවා. බොහෝ දෙනෙක් දාලා තියෙනවා. right. මම හිතනවා ජීවිතේ තවත් සුවිශේෂී සද්ධස්ථානයක් කට ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද ලංකාවේ රාජ්‍ය භාෂාවන් දෙකක් තියෙනවා. එකක් දෙමළ භාෂාව, අනිත් එක සිංහල භාෂාව. අපි කියන්නේ සාමාන්‍යයෙන් සිංහල අපේ මව් භාෂාව, ඒ වගේම සිංහල මව් භාෂාව වෙච්ච අපේ දෙවන භාෂාව දෙමළ. එතකොට ලංකාවේ රාජ්‍ය භාෂාවන් දෙකක් තියෙනවා. එකක් සිංහල, අනිත් එක දෙමළ. ඒ නිසා ලංකාවේ ජීවත් වෙන අපිට ඉතාමත් විශේෂිතම භාෂාවක් විදිහට දෙමළ භාෂාව ඉගෙන ගන්න වෙනවා. ඉතින් ලංකාවේ සෑම ශේෂ්ත්‍රයකම රාජ්‍ය සේවය, පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය සේවය මේ හැම අංශයකටම සිංහල මව් භාෂාව කරගත්ත පුද්ගලයෙක් දෙමළ භාෂාව ඉගෙනීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ සඳහා ලංකාවේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ වගේම භාෂා අධ්‍යාපන ආයතනයන් බොහෝමයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔබට භාෂාව නිවැරදිව ඉගෙනීමේ අරමුණින් සහ ලංකාවේ දෙවන භාෂාව ඉගැන්වීමේ ප්‍රමුඛ ආයතනයක් වශයෙන් අපි ලංකා භාෂා අධ්‍යාපන ආයතනයේට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගනු ලබනවා. ආදරණීය දරුවනේ, මොකද්ද මේ ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණික පුහුණුව ආයතනය? ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අය අහන ප්‍රශ්නයක්. මොකද්ද මේ ලංකා භාෂා කියන්නේ මොකද්ද? ලංකා භාෂා අධ්‍යාපනය හා තාක්ෂණික පුහුණුව ආයතනය කියන්නේ මොකද්ද? මේක රජයේ ආයතනයක්ද කියලා අපින් නිරතුරුවම කෝල් කරලා අහනවා.
ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු ආයතනය කියලා කියන්නේ රාජ්‍ය අංශයෙන් එහෙම නැත්නම් රජයේ නියාමනය යටතේ පවත්වාගෙන යන රජයේ ලියාපදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පෞද්ගලික ආයතනයක් සිලට් කැම්පස් යන කෙටි නාමයෙන් අපි හඳුන්වනවා. එතකොට මේ ආයතනය ලංකාවේ තියෙන දැවැන්තම රාජ්‍ය ආයතනයක්. ඒ තමයි ජාතික තරුණ සේවා සභාවේ මහනුවර නිස්ක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයත් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙනවා. දෙමළ භාෂා ඩිප්ලෝමා සහ ගුරු පුහුණු ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන්. ඒ වගේම මේ වෙනකොට 2026 වර්ෂයේදී ලංකාවේ තියෙන දෙමළ භාෂාව සඳහා දෙමළ භාෂාව දෙවන බස දෙමළ සඳහා උපාධියක් දක්වා යන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් කියන තැනටපත් වෙන්න මේ වෙනකොට සියලු වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට තේ අනුමැතියලත් UGC රෙකග්නයිස් කරපු ආයතනයක් විදිහට පෞද්ගලික විදේශ විශ්වවිද්‍යාලයක් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙනවා. ඉතින් එතෙන්ට යන්න මූලික අඩිතාලම විදිහට දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව අපි ලංකාව තුළ පිළිගත් ආයතනයකින් රජයේ ආයතනයකින් ඔබට ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් ඔයගොල්ලොන්ට අපේ ආයතනයේ පිළිබඳව දල අදහසක් ලංකා භාෂා අධ්‍යාපන ආයතනයේ හෙවත් සිලට් කැම්පස් එක කියන්නේ මොකක්ද? මේක රජයේ ආයතනයක්ද? රජයේ පිළිගත් ආයතනයක්ද? එහෙම නැත්නම් රජ නියාමනයක් යටතේ තියෙන ආයතනයක්ද? නැත්නම් නිකම්ම නිකං නමට හදාගත්ත ආයතනයක්ද කියන එක ඕගොල්ලොන්ට දැන් පැහැදිලි. රයිට්. මම දෙවෙනි කාරණාවට යන්නම්. පළවෙනි කාරණාව අපේ ආයතනය. දෙවෙනි කාරණාව අද වැඩසටහන පවත්වන්න ඔයා කවුද? එහෙම නැත්නම් ඔබතුමා කවුද කියන ප්‍රශ්නය ඇති. මම තමයි සිලට් විශ්වවිද්‍යාලයේ හෙවත් සිලට් කැම්පස් එකේ එහෙම නැත්නම් ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. ඒ වගේම දැනට අවුරුදු 15ක කාලයක් තිස්සේ දෙමළ භාෂාව ඉගැන්වීම් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ භාෂා උපදේශකවරයෙක්. එතකොට දැනට අපේ විශ්වවිද්‍යාලයේ තියෙන සියලුම දෙමළ පාඨමාලාවන් දෙමළ ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව ඒ වගේම උසස් ඩිප්ලෝමා පාඨමාලාව කියන මේ පාඨමාලාවන් සහ උපාධිය දක්වා සියලුම දේශන මෙහෙවන්නේ මම යටතේ තමයි අනිකුත් අපේ ආචාර්යවරුන් ආචාර්යවරියන් දේශන මෙහෙවන්නේ. බොහෝ වෙලාවට සියලුම දේශන සඳහා මම සහභාගී වෙනවා. යම්කිසි ඒ කියන්නේ 99.99%ක්ම මම එනවා දේශන සඳහා. සමහර අවස්ථාවලදී එන්න නොහැකි වෙන අවස්ථාවලදී අපේ අනෙකුත් භාෂා උපදේශකවරුන් සම්බන්ධ වෙන අවස්ථාවන් තියෙනවා. රයිට්. එහෙනම් මුලින්ම ආයතනය පිළිබඳව මම දැනුවත් කරා. දෙවෙනියට මම කවුද? මේ කතා කරන පුද්ගලයා කවුද කියන එක ඔබට හඳුන්වලා දුන්නා. දැන් මෙතන ඉන්න බොහෝ දරුවෝ අපේ පළවෙනි පාඨමාලාවේ හඳුන්වා දීමේ දේශනයටත් සහභාගී වෙලා ඇති. ඒගොල්ලෝ මුලින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඇති. නමුත් මේ පැවතිනු අර්බුදකාරී තත්ත්වයක් එක්ක වර්ෂාවත් සමග සමහර වෙලාවට සම්බන්ධ වෙන්න බැරි වෙලා තිබිලා ඇති. කෙසේ වෙතත් අපි මේ වෙනකොට ලියාපදිංචි කිරීම කරගෙන යනවා. අද ඉඳලා තවත් සතියක කාලයක් හරියටම ලබන සිකුරාදා වෙනකම් සිකුරාදා සවස 3 වෙනකම් ලියාපදිංචි කිරීම අපි දීර්ඝ කරනවා. ඉන් එහාට අපි ලියාපදිංචි කිරීම කරගන්නේ නැහැ. මොකද ඔහොම ගියොත් හැමදාම ලියාපදිංචි වෙනවා විතරයි. වෙන වැඩක් කරන්න අපිට අවස්ථාවක් නැහැ. ඒ හින්දා ලියාපදිංචි වීම හෙට උදේ ඉඳලා ඕගොල්ලන්ට ආරම්භ කරන්න පුළුවන්. අපි 25 දිනක් බඳවා ගන්න සූදානම් කරා. නමුත් ඒක දවස් 2කින් 3කින් සම්පූර්ණ වුණා. දැනට 50 දෙනෙකු මේ කණ්ඩායමට බඳවා ගන්න අපි අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ වගේම දැනට
මේ සඳහා දේශනය පැවැත්වෙන වේලාව තමයි සිකුරාදා. හැමදාම මේ විදිහටම සිකුරාදා රෑ 8:45 ඉඳලා 10:45 11:30 වගේ වෙනකම් දේශන පැවැත්වෙනවා. ඒ වගේම මේ වෙනකොට තවත් පාඨමාලාවක් අපි ආරම්භ වෙලා තියෙනවා. ඒ තමයි දෙමළ ගුරු පුහුණු ඩිප්ලෝමාව. එතකොට මෙන්න මේ ගැන දැඩි සැලකිලිමත් භාවයක් දක්වන්න. සමහර දරුවන් හිතාගෙන ඉන්නවා දෙමළ ඩිප්ලෝමාවයි දෙමළ ගුරු පුහුණු ඩිප්ලෝමාවයි කියන්නේ එකක් කියලා. දෙමළ ඩිප්ලෝමාව තුළ දෙමළ ගුරු පුහුණු ඩිප්ලෝමාව තුළ කතා කරන දේවල් කතා කරන්නේ හෝ අධ්‍යයනය කරන්නේ නැහැ අපි. දෙමළ ගුරු පුහුණු ඩිප්ලෝමාව කියලා කියන්නේ වෘත්තීය විෂයන් 4ක් එක්ක යන විෂය. ඒ කියන්නේ පාඨමාලාව. ඒකී පැය 900ක කාලයක් ආවරණය වෙනවා. ඒකත් අවුරුද්දක කෝසයක්. මේක පැය 600ක කාලයක් ආවරණය වෙනවා. ක්‍රෙඩිට් 30ක් තියෙන. එතකොට මේකත් අවුරුද්දක කෝසයක්. හැබැයි මේ තුල අපි ඉගෙනුම් ඉගැන්වීම් න්‍යායන් ක්‍රමෝපායන් ක්‍රමවේදයන් කතා කරන්නේ නැහැ. මොකේද? දැන් අද පටන් ගත්ත මේ දෙමළ ඩිප්ලෝමාව ඇතුලේ එක කතා කරන්නේ නැහැ. දෙමළ ඩිප්ලෝමාව ඇතුලේ දෙමළ භාෂාවේ සාහිත්‍ය, දෙමළ භාෂාවේ ව්‍යාකරණ කොටස් ටික, දෙමළ භාෂාවේ කතනය, එහෙම නැත්නම් කතන දෙමළ කියන ඒ කොටස් ටික තමයි ආවරණය වෙන්නේ. දැන් මේක විෂය නිර්දේශය සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම පළවෙනි දේශනය ලබන සිකුරාදා කරනවා. අද හඳුන්වා දීම විතරයි අපි කරන්නේ. මෙන්න මේකයි කෝස් එක කියන එක අපි හැඳින්වීමක් තමයි අද දවස තුළත අපි කරන්නේ. නිසා මේ විස්තර ටික හොඳට අහගෙන ඉන්න, හොඳට සවන් දෙන්න, හරියට පැහැදිලි කරගන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට message එකක් දාන්න. අපි එතනින් තමයි ඉස්සරහට යන්නේ. අද අපි කෝස් එක හඳුන්වලා දීලා ආපහු උගන්වන්න යන්නෙත් නෑ. මොකද එතකොට පටල ගන්නවා. ඒ නිසා ලබන සිකුරාදා අපි අපේ පළවෙනි දේශනය ආරම්භ කරනවා. එතික් පොඩ්ඩක් රැඳී සිටින්න. ඒ වගේම ලියාපදිංචි වෙන අයට දැනට අපි වෙනම ගෲප් එකක් හදලා තියෙනවා. ඒ ගෲප් එකට හෙටින් පස්සේ පළවෙනි ටියුට් එකත් අපි දෙනවා. ඒව print out අරගෙන සූදානම් වෙලා ඉන්න. හරි. එහෙනම් මම පළවෙනි කාරණාව කිව්වා ආයතනය. ඊට පස්සේ අද මේ වැඩසටහන මෙහෙවන්නේ කවුද කියන එක කිව්වා. ඊළඟ කාරණාව කෝසස් දෙකක් මේ දවස්වල අපි රෙජිස්ට්‍රේෂන් කරගන්නවා, ලියාපදිංචි කිරීම කරගන්නවා. පළවෙනි එක දෙමළ ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව. ඒකේ ආරම්භක දේශනේ හෙවත් හඳුන්වා දීමේ දේශනේ තිබ්බා ගිය සතියේ අඟහරුවාදා දවසේ. ඒත් එක්කම අද මේ අපි කරන්නේ ගුරු පුහුණු ඩිප්ලෝමාව නෙවෙයි දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව. ඉතින් දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව කරන කෙනෙකුට ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවත් කරගෙන අපේ ලබන අවුරුද්දේ කන්වොකේෂන් එක දැනටමත් අපි ෆික්ස් කරලා ඉවරයි. අගෝස්තු 29 ඒ දවසේ සහතිකය ලබා ගැනීමේ හැකියාව තියෙනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉතින් අපි අපේ කෝසස් හැම එකක්ම පටන්ගෙන ඒකේ අවෝඩින් සෙරමනි එක අපි තියන්නේ සහතිකය ඔබට දෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන්ගේ මහාචාර්යවරුන්ගේ අතින්. ඉතින් ඒක ගැඹීරව ඔබට ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් අපේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මේ කෝස් එකම අපි ඉවර කරනවා අගෝස්තු මාසෙ වෙද්දී. අගෝස්තු 29 අපි කන්වොකේෂන් එක තියෙනවා. රයිට්. හොඳයි. එහෙනම් අපි අද ඉන්නේ දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවේ. දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවේ. එහෙනම් අපි දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව විස්තර ටිකක් දැනගනිමු. මේක කොහොමද වෙන්නේ? මොන ආකාරයෙන්ද වෙන්නේ? මේකෙන් අපිට ලැබෙන සහතිකය මොකක්ද? මේ සහතිකේ කොයිතරම් දුරට පිළිගන්නවාද කියන මේ කොටස් ටික අපි ඊළඟට සාකච්ඡා කරමු. රයිට්. හොඳයි. දරුවනේ දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව අවුරුද්දක පාඨමාලාවක්. හරි. අවුරුද්දක පාඨමාලාවක්. එතකොට අපි මෙන්න මේ නිස්කු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා රජයේ පිළිගත් ආයතනයක්. මහනුවර නිස්කු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයත් එක්ක තමයි අපිට සම්බන්ධතාවයක් තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ සහතිකය නිකුත් වෙන්නේ අවසානයේ මේ ආයතනයේ මගින්. රයිට්. එතකොට ඒ ගැනත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
ඊළඟට යමු අපි ඇයි අපි මේ භාෂාව ඉගෙන ගන්න ඕනි. මොකටද අපිට මේ ලැන්ග්වේජ් එක ඕනි. හරි. හොඳයි. අපි පැහැදිලි කිරීම කරන්නම් විස්තර දෙන්නම්. ඇයි ඔයා මේ කෝස් එක කරන්න ඕනේ? දැන් මේ දවස්වල කෝල් කරලා තියෙනවා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නේද? එතකොට ගුරුවරයෙක් වෙන්න හීන මවාගෙන ඉන්නවා නම් එයාට මෙන්න මේ ඩිප්ලෝමා පාඨමාලාව හොඳයි. මූලික දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉන්ටර්වයුව වලදී ලකුණු හම්බ වෙනවා. විශේෂයෙන් දෙවන භාෂ කියන සබ්ජෙක්ට් එකට ලංකාවේ ලොකු පුරප්පාඩුවක් තියෙනවා. දෙවන භාෂ සිංහල දෙමළ කියන මේ විෂයන් වලට. ඉතින් අපි ගත්තහම දැනට මේ නගරේ ඉන්න පාසල්වල බොහෝ අඩුපාඩු සහ කියන්නේ ගුරුවරුන්ගේ හිඟ තියෙනවා. ඒ නිසා විද්‍යාපීඨවලට බඳවා ගැනීමේදී දෙවන බස දෙමළ දෙවන බස සිංහල කියන විෂයන් වලට වැඩිපුර ප්‍රමාණයක් දරුවෝ ගන්නවා. ඉතින් ඒ අයට පුළුවන් දැන් මම මේ කතා කරන්නේ මේ ගොඩක් දරුවෝ ඉන්නවා මේ A level ඉවර වෙච්ච දරුවෝ. මට විනාඩියක් දෙන්න. A level අවසන් කරපු දරුවෝ ඉන්නවා. ඉතින් A level අවසන් කරපු දරුවන්ට මේක අවස්ථාවක් විද්‍යාපීඨයක් පීඨයට වගේ යනකොට මේ සර්ටිෆිකේට් එක තියෙනවා නම් ඔයාට ඒ ඉන්ටර්වල්දී ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පොලිස් සේවයට යනකොට අපි දන්නවා පෞද්ගලික කාලේදී ගැසට් කරා පොලිස් සේවයට බඳවා ගන්නකොට දෙමළ කියන සබ්ජෙක්ට් එකට ඒ කියන්නේ දෙවන බස දෙමළ කරලා තියෙනවා නම් සාමාන්‍ය පෙළ විභාගයට හෝ එහෙම නැත්නම් මේ වගේ රජී පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරලා තියෙනවා නම් විශේෂයෙන් මතක තියාගන්න ලංකාවේ මේ වෙනකොට අපිට Facebook එකේ එහෙම යද්දී ඇතිතරම් දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවන් මුණ ගැහෙනවා ලැබෙනවා. හරි. නමුත් ඒකේ කාලය බලන්න නමට ඩිප්ලෝමාව හරියන්නේ නැහැ. ඒ කියන්නේ මාස 3 ඩිප්ලෝමා කෝසස් ලංකාවේ පිළිගැනීමක් නැහැ. හරි. කාලය අවුරුද්දක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අවුරුද්දක කාලයක් විය යුතුයි. එතකොට පැය ගාණක් ඒ තුල බලනවා. අපේ සහතිකයේ තුල අපි අවුරුද්ද සඳහන් කරනවා. ජාතික ඔබේ ජාතික හැඳුනුම්පත් අංකයට නිකුත් කරන්නේ. ඒ වගේම කාලය සහ මේ සම්බන්ධයේ සියලු විස්තර ටික ඒකේ තියෙනවා. එතකොට පැය ගාණ මේ ටික මේකේ සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන් කියන්න පොඩ්ඩක් ඉන්න පුතේ මේ අපේ ගෲප් එකක් තිබුණා මගේ ඇරලා කියලා දැන් මැසේජ් එකක් ආවා පොඩ්ඩක් ඉන්න අපි තා කෝඩිනේට් කරන කෙනාට දෙමු මැසේජ් එක රයිට් හරි good රයිට් එතකොට පොලිස් සේවය තැපැල් සේවය ඊට පස්සේ ග්‍රාම නිලධාරීනි පහුගිය දවස්වල ඔයගොල්ලෝ දැක්කා ගැසට් කරලා තිබ්බා ඒකේ වෙනමම හයිලයිට් කරලා තියෙනවා මම කියන්නේ මේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ ඔයගොල්ලෝ ගැසට් එක බැලුවා නම් ඒකේ දාලා තියෙනවා භාෂා ප්‍රවීණතාවයට වෙනම ලකුණු දෙනවා දෙමළ සිංහල ඉංග්‍රීසි සිංහල නෙවෙයි ඉංග්‍රීසි දෙමළ කියලා හයිලයිට් කරලා තියෙනවා ලකුණු 15ක් ඉතින් ඒ වගේ ඉස්සරහට කෝල් කරනකොට දැන් ඔගොල්ලෝ තාම ඔගොල්ලෝ ගාව නැහැ සහතිකයක් එහෙම නැත්නම් ඔගොල්ලෝ හදාarලා නැහැ ඔන්න හදාරන්න පටන් ගන්නවා එතකොට ඔගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ සර්ටිෆිකේට් එක පිළිගත් සහතිකයක් විදිහට භාවිතා කරන්න. ඒ වගේම රජයේ හෝ පෞද්ගලික පාසල්වල ගුරුවරයෙකු ලෙස රජයේ හරි පෞද්ගලික රජයේ හෝ පෞද්ගලික රජයේ හෝ පෞද්ගලික පාසල් ගුරුවරයෙකු ලෙස බඳවා ගැනීමේදී ලකුණු හිමිවීම ලකුණු විතරයි මේ සඳහන් කරලා තියෙන්නේ. ගොඩක් කෝල් එනවා ඒක ගැන මම අනිවාර්යෙන් කියන්න ඕනේ. ඔබ දැනුවත් කරන්න ඕනේ මේ කෝස් එක කරාම අපිට රජී ටීචර් කෙනෙක් කියන්නේ රජී ගුරුවරියක් හෝ ගුරුවරයෙක් විදිහට යන්න පුළුවන්ද? ඒකට හොඳ උත්තරයක් මම දෙන්නම්. මෙතන කියලා තියෙන්නේ ඒක නෙවෙයි පෞද්ගලික පාසල් වල ගුරුවරයෙක් ලෙස බඳවා ගන්නකොට ඔයාට මේකට ලකුණු හිමි වෙනවා. ඒ කියන්නේ මේකයි. උපාධිධාරීන් අවුරුද්දකට දහස් ගණනක් බිහි වෙනවා ලංකාවේ කියලා හිතන්න. උපාධිධාරීන් 10000ක් ඉන්නවා. 10000න් 1000ක් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්නවා කියලා අපි හිතමු. එහෙම ගැසට් එකක් ගැහුවා. එහෙම නැත්නම් එහෙම නිවේදනයක් නිකුත් කරා තරඟ විභාග පවත්වන්න යන්නේ කියලා.
තරංග විභාග නැහැ. බඳවා ගැනීම කරන්න යන්නේ කියලා හිතමු අපි. එතකොට ඔය 10000න් 1000ක් නේද? එතකොට මෙන්න මෙතනදි තමයි මේක වටිනාකම ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ. තොර ඉංග්‍රීසි දෙමළ IT හෝ වෙනත් වෘත්තීය විෂයන් කරලා තියෙනවද? එහෙම නැත්නම් විෂයන් මේ මොනවා හරි කෝසස් කරලා තියෙනවද? දැන් ඩිග්‍රී ආයේ 10000ක් ඉන්නකොට 1000ක් නම් බඳව ගන්නෙ. ඉතුරු 9000ම අයින් කරන්න වෙනවනේ. රජ්‍යාංශයට ගන්න දෙහෙමනේ ඉන්ටර්විව් වලදී. එතකොට විශේෂ සුදුසුකම් වලදී මේවට ලකුණු හිමි වෙනවා. ඒකයි ඔය කියලා තියෙන්නේ. දැන් ඕක අපිට දැක ගන්න ලැබුණා ගැසට් එකේම ගහලා තිබ්බා ග්‍රාම නිලධාරී නේද? ග්‍රාම නිලධාරීන් බදවා ගැනීම කියනකොට මේ දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා ප්‍රවීණතාවයන් ලබලා තිනවා නම් ලකුණු හිමි වෙනවා කියන එක වෙනමම දක්වලා තිබ්බා. හරි. ඊළඟට රජයේ හෝ පෞද්ගලික පාසල්වල ඕනෑම අංශයක රැකියාවක පාසල්වල ඕනෑම අංශයක රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඉහළ ලකුණු හිමි වෙන සහතිකයක් පෙන්නීම. හරි. හැබැයි මේ සර්ටිෆිකේට් එකට ටීචින් දෙනවා කියලා කියන්නේ නෑ රජයේ. මේකට නෙවෙයි. ලංකාවේ දැනට ඩිප්ලෝමා පාඨමාලාවන් ඔගොල්ලෝ කරන කිසිම එකකට රජයේ පත්වීමක් දෙන්නේ නෑ පුතේ. අපිට බොරු කියන්න ඕනේ නෑ. බොරු කියලා ඔගොල්ලෝ මෙහි තියාගෙන අපි බොරුවක් කරන්න අවශ්‍ය නෑ. දැන්ට රජයේ විශ්වවිද්‍යාලවල වල දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවන් වෙනවා. ඒ වගේම අපි වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලයන් වල කරනවා. තවත් වෙන වෙන ආයතන වල කරනවා. මේක කරා කියලා ටීචින් යන්න බෑ. රජයේ පාසල් වල. එහෙනම් ටීචින් යන්න පුළුවන් කොහොමද? කොටස් තුනයි තියෙන්නේ. ගැසට් එකක් තමයි මොකද්ද? උසස් පෙළ සමත් නම් තරංග විභාගයක්. ගුරු තරංග විභාග තියෙනවනේ. ගුරුවරුන් බඳවා ගැනීමේ තරංග විභාගය. නේද? ඒ තරංග විභාගයට මුහුණ දීලා ඒකෙන් සමත් වෙලා ඒකේ ලකුණු මට්ටම අනුව ඔයගොල්ලන්ට යන්න පුළුවන්. නේද? දෙවෙනි ක්‍රමය මොකද්ද? දෙවෙනි ක්‍රමය තමයි හරි. ඔයගොල්ලෝ මැසේජ් දාගෙන යන්න ඔයගොල්ලෝ දැනුම් මට්ටම දාලා තියෙනවා. ආයකට උත්තරයක් දෙන්න මම පොඩ්ඩක් ඉන්න. හරි. හොඳයි. එතකොට ඊළඟ කාරණාව තමයි එකක් තමයි උසස් පෙළ සමත් නම් S3ක් හරි තියෙනවා නම් ටීචින් වලට කෝල් කරොත් තරංග විභාගයට යන්න. එතනදී ඔයගොල්ලන්ට පුළුවන් ඒකට මුහුණ දීලා ඒ කටවුට්ස් මාක් එහෙම නැත්නම් මොකද අපි කියන්නේ පාස් මාක් එක අරගෙන ඔයගොල්ලන්ට ටීචර් කෙනෙක් විදිහට යන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔය මං කිව්වේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කෙලින්ම අවුරුදු 2ක් ඇතුලේ උගන්වනවා ට්‍රේනින් එක දෙනවා. මේ උගන්වනවා වෘත්තීය විෂයන් උගන්වනවා. අපේ කාලේ නම් 16ක් තිබ්බා. අපි යනකොට දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා ඇත්තේ. ඒ අනුව ඊළඟ අවුරුද්දේදී ට්‍රේනින් එකකට දානවා ඉස්කෝලේ. ඒ ඇතුළ තුල විද්‍යාපීඨ ඇතුළේ දවස් 5 10 ආදී ලෙස පාසල් වලට ට්‍රේනින් දානවා. ට්‍රේනින් කියන්නේ ටීචින් ප්‍රැක්ටිස් දානවා. ඊට පස්සේ අවුරුදු 3ක් අවසානයේදී මාස 3ක් 4ක් ගෙදර ඉන්නකොට පත්වීම දෙනවා. ඊට පස්සේ අවුරුදු 2කින් ස්ථීර කරනවා. ස්ථීරයි නමුත් පරිවාස කාලයක් දීලා ඊට පස්සේ ස්ථීර කරනවා. මොනක තමයි ඩිප්ලෝමේ විද්‍යාපීඨ. ඒතර මේ විද්‍යාපීඨ ටීචින් ගන්න හැමෝටම බෑ. ඒකේ වයස් කාල සීමාවක් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට කෝල් කරන්නේ 2020 මං හිතන්නේ දැන් යන්නේ 23 A level කරපු අය හෝ 24 23 වෙන්න ඇති. ඊට පස්සේ 24 25 මම A level කරපු අයව ගන්නවා. එතකොට දැන් වයස ගිහිල්ලා තියෙන අය ඔක try කරලා වැඩක් නැහැ. එක්කෝ S3ක් හරි එහෙම නැත්නම් පාස් මාක් එකක් C2ක් S1ක් හරි එහෙම තියෙනවා නම් A level කරලා තියෙනවා නම් එයාලට ටීචින් වලට කෝල් කරන කාලෙදී ඒක වයස් සීමාවක් තියෙනවා. විවෘත නේද? එහෙම තියෙනවනේ තරංග විභාගවල. හරි. එතකොට ඒ වයස අනුව ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ උපාධිය. දැන් ඕනෑම කෙනෙකුට උපාධියක් A level තියෙනවා නම් කරන්න පුළුවන්. බාහිර උපාධි කරන්න පුළුවන්. එතකොට
උපාධිය. මෙන්න මේ කොටස් තුනට තමයි දැන්ට ලංකාවේ ටීචින් දෙන්නේ. ඒ නිසා ආයේ මේ දැනුම මේ දුන්නේ ඔයගොල්ලන්ට යම් කිසි අදහසක්. බොහෝ දෙනෙක් දන්නවා. දන්නේ නැති සුළු පිරිසක් ඉන්නවා. ඒ දරුවෝ කෝල් කරාම ටක් ගාලා අහන්නේ මේක කරාම ටීචින් හම්බෙනවද? මේකට ගවර්න්මන්ට් ටීචින් දෙනවද? නෑ. කිසිම රජී පෞද්ගලික කිසිම ආයතනය කරාට දැන්ට ටැමිල් වලට ටීචින් දෙන්නේ නෑ. හැබැයි කාලයක් තිබ්බා. ඒ කියන්නේ ස්වේච්ඡා ගුරුවරුන් විදිහට ගියාම එයාලා සේවයේ අවුරුදු 5ක් 10ක් හෝ අවුරුදු 7ක් 8ක් හිටපුවාම පාසලේ ගුරු විදුහල්පතිවරයා සර්ටිෆයි කරලා කලාපෙනුත් ඒක අනුමත කරලා පළාතිනුත් ඒක අනුමත කරපුවාම පත්වීම අරගෙන ගුරු විද්‍යාලෙ ගිහිල්ලා එහෙම කාලයක් තිබුණා. ඒක දැන් නැහැ. දැන් අවුරුදු මං හිතන්නේ 8ක කාලයක් ඉඳලා අවුරුදු 7ක් 8ක ඉඳලා ඒක අයින් කරා. ඒකට දෙන්නේ නැහැ එහෙම. දැන්ට ඕක තමයි ටීචින් වලට යන්න පුළුවන් ක්‍රම තුන. පැහැදිලිනේ මං කියපු දේ? රයිට්. එහෙනම් මේ කෝස් එක කරලා වැඩක් නැද්ද එහෙනම්? නෑ මං කියන්නේ මේ කෝස් එක වැඩක් නෑ කියන එක නෙවෙයි. මේ වාගේ සුදුසුකම් හදාගන්න පාඨමාලාව. හැබැයි එක දෙයක් පුළුවන් ඔයාට ටීචර් කෙනෙක් වෙන්නම උවමනාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් රජයේ පාසලක ගුරුවරයෙක් විදිහට බැඳෙන්න. සෝරි පෞද්ගලික පාසලක රජේ නෙවෙයි සර් ආයෙත් බොරු කියනවද? සර් බොරු කිව්වේ නෑ කවදාවත්. පැටලුණා. රයිට් මොකද්ද? ඔයාට පුළුවන් පෞද්ගලික පාසලක ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්න. ඉහළින්ම පිළිගන්නවා. එහෙම නැත්නම් සෙමි ගවර්න්මන්ට් ඔයාට සුදුසුකම් තියෙනවා නම් සෙමි ගවර්න්මන්ට් වේකන්ට් එකක් තිබ්බොත් කෝල් කරන හැම වෙලෙම ඔයාට ජොයින් වෙන්න පුළුවන්. පැහැදිලිනේ මං කියපු දේ? රයිට්. ඉතින් එතනට යන්න පුළුවන්. ඊට අමතරව අර වගේ මෙන්න මේ වගේ ඕනෑම රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශයේ දැන් අනිවාර්යෙන් බලනවා ටැමිල් කියන එක. දැන් අපිත් පහුගිය කාලවලදී අභාංශික සිංහයක ඔය වගේ පෞද්ගලික ආයතනවල අපිත් කෝසස් ටිකක් පටන් ගෙන තියෙනවා. ඉතින් ඒ වගේ පෞද්ගලික ආයතනවල සේවය කරන අයට දෙමළ කියන එක ලැංග්වේජ් එක අනිවාර්ය කරලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ඉන්ක්‍රිමන්ට් දෙනවා ඒගොල්ලොන්ට. එයාලට පඩි වැඩි නේද? දැන් මම අර ටික කියන්න ඕනේ නැහැ. මොකද රාජ්‍යාංශයට ගියපුවාම අනිවාර්යෙන් කරන්න ඕන. අවුරුදු 3ක් ඇතුළ අවුරුදු 3ක් ගත වෙද්දී අනිවාර්යෙන්ම ටැමිල් කරන්න ඕනි. නැත්තම් පඩි නවත්තනවා. ඒ කියන්නේ උසස් වීම නවත්තනවා. හරි. පඩියට යම් කිසි මුදලක් එකතු වෙනවා. මේක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න දේවල්. ඉතින් මම පළවෙනි දවසේ ඔබ කියවලා උගම් පාට් කියවන්න අවශ්‍ය නැහැ. ඇත්ත විස්තරේ ඇත්ත විදිහට මෙන්න මේකයි මේක ඇතුළේ වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. රයිට්. හොඳයි. මේ තමයි ඔයගොල්ලන්ට කෝස් එක අවසානයේදී දෙන සර්ටිෆිකට් එක. රයිට්. එතකොට රජයේ පිළිගත්ත සර්ටිෆිකට් එකක් ඔයගොල්ලන්ට දෙන්නේ. අපි නිත්‍යානුකූලව නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ගිවිසුමට අනුකූලව ඕගොල්ලන්ට අපි සහතිකය නිකුත් කරනවා. ඒ සහතිකය ගත්ත අයගේ කමෙන්ට්ස් මේ වෙනකොට Facebook එකේ අපේ සිලට් කැම්පස් එහෙම නැත්නම් ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු ආයතන ඒ කියන Facebook page එකේ අපේ කමෙන්ට්ස් හැම එකකටම අපේ පෝස්ට් හැම එකකටම කමෙන්ට්ස් වැටලා තියෙනවා. ඔයගොල්ලෝ දැක්කා. ඒ වගේම අපේ දරුවන්ගේ ඡායාරූප ඒගොල්ලෝ කන්වර්සේෂන් එකේදී ගත්ත ඡායාරූප ඔක්කොම ඕගොල්ලෝ මේ වෙනකොට දැක්කා ඇති තරම් අපි ගෲප් එකට දාලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට අපේ ආයතනය ගැන දල අදහසක් ගන්න ඕනේ නම් නිස්කෝ කියන එක නුවර කොහෙද තියෙන්නේ? දැන් අපි මේකේ කෝස් එක කරගෙන යනවා සිලට් එකේ මනහිස කිව්වම කවුරුත් දන්නවා. ඉතින් ඒ කෝස් එක කරනකොට මේ නිස්කෝ එකත් එක්ක කරගෙන යන්නේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන නම් මෙන්න මේ තියෙනවා නුවර නගරයට ආවොත් මොකද්ද ඔර්ලෝසු ගනුව. එතනින් එහාට ඔයගොල්ලෝ ඔහම යද්දි ඔයගොල්ලොන්ට පේනවා මේ යටිනුවර වීදිය මේ තියෙන යටිනුවර වීදිය. ඒ යටිනුවර වීදිය යනකොට නිවාස ගොඩ නැගිල්ල තියෙනවා කච්චේරියට මෙහා පැත්තේ. ඒකේ අන්තිම මහලේ හතරවන මහලේ අපේ නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පිහිටලා තියෙනවා. හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එතෙන්ට ගිහිල්ලා ටැමිල් කෝස් එක ගැන විස්තර ගන්න. හරිනේ? රයිට්. එතකොට
ඔන්න දැන් ඒකත් පැහැදිලි. හැබැයි ඔයගොල්ලෝගේ සර්ටිෆිකේට් එකේ කොහෙවත් ඔයාලා ඔන්ලයින් කෝස් එක කරා කියලා අපි සඳහන් කිරීමක් කරන්නේ නැහැ. හරි මේක ඔන්ලයින් කෝස් එකක් කියලා අපි සඳහන් කිරීමක් කරන්නේ නැහැ. මොකද ඒක ඔබට ඔබේ සහතිකයට වැදගත් වෙන නිසා. රයිට්. ඒ කියන්නේ ඔන්ලයින් කරා කියලා කොහෙවත් ඒක පිළිගන්නේ නැත්තේ නෑ. මොකද දැන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් හැම කෝස් එකක්ම හරි. මට පොඩ්ඩක් කියන්න පුතේ මාව ඇහෙනවද? ඔන්ලයින් යනවා කෝසස්. හරි. ඒ හින්දා ඔන්ලයින් කියන එක තමයි ලෝකේ පිළිගන්න එකම දේ. මොකද දැන් මෙතන ඉන්නවා විවිධ වයස් මට්ටම් වල අය නේද? එතකොට රස්සාවලට යන අය, රැකියාවල නියුතු අය. ඉතින් මේගොල්ලෝ හැමෝටම එකම වෙලාවට සම්බන්ධ වෙන්න බෑ. රෙකෝඩින් බලලා තමයි ගොඩක් අය වැඩ ටික කරගන්නේ. ඉතින් ඒ හැකියාව මේ තුල තියෙනවා. ඔයගොල්ලන්ට එකපාරකට නෙවෙයි 10 පාරක් මේ රෙකෝඩින් ටික බලන්න පුළුවන්. හරි. ඒ වගේම මට කියන්න බැරි වුණා ටියුෂන් ශාස්ත්‍රයට යන්න ඉන්න කෙනෙක් දැන්ට ටියුෂන් කරනවා පොඩිවට හෝ සාමාන්‍ය විදියට හෝ මහා පරිමාණයට ටියුෂන් කරනවා. උතේ පොඩ්ඩක් මයික් ඔන් කරන්න පුළුවන්ද කියලා බලන්න චුට්ටක්. බලන්න චුට්ටක් පුළුවන්ද? පුළුවන් නේ? මාව ඇහෙනව නේද හොඳට? ඔව් සර්. හරි good right. මොකද මට එකපාර ඇහෙන්නේ නැතුව ගියා අනිත් ඩිවයිස් එකකින්. right අපි යන් කතාවට. එතකොට දැනට ඕගොල්ලෝ ටීචින් වල එහෙම නැත්නම් ටියුෂන් වල ඉන්න කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් ලොකු දැනුමක් ගන්න. එතකොට අපි කිසිම හේතුවක් මත ඔයාලට මේ දෙන රෙකෝඩින්ස් එකින් එක පිළිවෙලට දෙනවා. මේ රෙකෝඩින්ස් කිසිම හේතුවක් මත අපි ඩිලීට් කරන්නේ නැහැ. ලයිෆ් ටයිම් ඕගොල්ලන්ට ඒක යූස් කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ උගන්වන වෙලාවකට හෝ එහෙම නැත්නම් කවදා හරි දවසකට ඕගොල්ලන්ට මේක පාවිච්චි කරනකොට මේකේ යම් කිසි ගැටලුවක් ආවොත් ඒ රෙකෝඩින් අපි එකින් එක දෙනවා පිළිවෙලට ඕගොල්ලන්ට පුළුවන් ඒවා නැවත පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔන්න ඊළඟ කාරණාව. එතකොට ආයතනය ගැන කිව්වා දෙන සහතිකීත් කොහෙන්ද දෙන්නේ කියලා කිව්වා. රයිට් හරි. ඊළඟට බලන්න දෙමළ ඩිප්ලෝමා පාඨමාලා පිළිබඳ හැඳින්වීම පොඩ්ඩක් මම කියන්නම්. මේක අවුරුද්දක පාඨමාලාවක්. මේකේ අ අකුරේ ඉඳලම කෝස් එක පටන්ගෙන යනවා. එතකොට ඔයා මෙලහටත් ඩිප්ලෝමාවක් හරි සර්ටිෆිකේට් එකක් හරි එතකොට එහෙම නැත්නම් ඔයා O level වලට ටැමිල් කරලා තියෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයා කැම්පස් එකේ දරුවෙක් වෙන්න පුළුවන්. කැම්පස් වල දරුවන්ට ෆස්ට් ඉයර් එකේ ටැමිල් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ විදිහට එතකොට ඔයා ඕනෑම ශාස්ත්‍රයක කෙනෙක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයාගේ වයස ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ප්‍රදේශයේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට මුල ඉඳලා කෝස් එක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ආයන්න අකුරේ ඉඳලා. හරි. එතකොට අනිත් අය මොන මට්ටමක හිටියත් ගැටලුවක් නැහැ. අපි මුල ඉඳලම කරගෙන යනවා. ඒක අනිත් අයටත් හොඳයි. මොකද අපි පටන් ගන්න තැන ඉඳලා සමහර වෙලාවට ඕගොල්ලෝ නොදන්න ගොඩක් දේවල් මේ ඇතුලේ තියෙන්න පුළුවන්. තියෙනවා අනිවාර්යයෙන්ම. ඕගොල්ලෝ දවස් 4ක් 5ක් යද්දී සර් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා කියනවා. ඒතර මේක පැය 650ක් ආවරණය වෙනවා. මොකද ඕගොල්ලෝ අපේ ආයතනයේ කෝස් එකක් කරේ නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ වෙන ආයතනයක කරත් ගැටලුවක් නැහැ. හැබැයි මේ ටික බලන්න කෝස් එක අවුරුද්දක්ද ඒ වගේම පැය ගාන සම්පූර්ණ වෙනවද කියන එක බලා ගන්න. හරි. එතකොට ඒකට තමයි පිළිගත් භාවයක් නිර්මාණය වෙන්නේ. රජයේ පිළිගත් කියන්නේ රජ ආයතනයක් කට ඕගොල්ලෝ ඉන්ටර්වයුව ගියාම අනිවාර්යයෙන්ම ওই ටික බලනවා. රයිට්. ඒ වගේම වයස් සීමාවක් නැහැ. නගර සීමාවක් නැහැ. පාඨමාලා අවසානයේ විභාගයක් තියෙනවා. විභාග දෙකක් තියෙනවා. හරි. මොකද සෙමෙස්ටර් 3කට තමයි යන්නේ. සෙමෙස්ටර් ක්‍රමයට යන්නේ. එතකොට සෙමෙස්ටර් 3කට අපි මේක කඩලා කරගෙන යනවා. පළවෙනි සාමාසිකය, දෙවෙනි සාමාසිකය සහ තුන්වෙනි සාමාසිකය කියලා මාස 4න් 4ට අපි
පාඨමාලාව වෙන වෙනම කරගෙන යනවා. එතකොට පළවෙනි මාස 4 ගියාම රිවිෂන් එකක් කරනවා. කරලා ඔයගොල්ලන්ට වෙනම පේපර් එකක් දෙනවා. ඔන්ලයින් කරන්න තියෙන්නේ කාට හරි ඔන්ලයින් දැන් මෙතනත් අදත් ඉන්නවනේ රෙකෝඩින් බලන අතිවිශාල ප්‍රමාණයක්. එතකොට ඒ අයට ජොයින් වෙන්න බැරි වෙනකොට අපි වෙබ්සයිට් එක දෙනවා. ඒ වෙබ්සයිට් එකේ දී ඒගොල්ලොන්ට කරන්න පුළුවන්. එහෙම නැති අයට ඔය වගේ Zoom එකකින් ලයිව් කරන්නත් පුළුවන් විභාගය. ඒතර ඔන්න පළවෙනි විභාග ගාස්තුව ගෙවන්න වෙනවා ඒ කාලට. ලොකු ගාණක් නෑ සාමාන්‍යයෙන් අවසාන විභාගයේ තිබ්බේ 900යි විභාග ගාස්තුව. එන ඔය වගේ විභාග ගාස්තු දෙකක් ගෙවන්න වෙනවා ඕගොල්ලොන්ට. විභාග ගාස්තු ගෙවලා ඕගොල්ලන්ට විභාගය කරන්න පුළුවන්. ඒතර පළවෙනි සාමාසිකයේ ලකුණු එකතු වෙනවා. ඊට පස්සේ ආයේ මාස 4ක් ගියාම දෙවෙනි සාමාසිකයේ තියෙනවා. ඒකේ ලකුණුත් ඇඩ් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සාමාසිකයේදී තියෙන ඔයාලට ලෙක්චර්ස් යනවා. හැබැයි ඒකෙන් විභාගයක් නැහැ. තුන්වෙනි සාමාසිකයේදී ඕගොල්ලන්ට තියෙන්නේ පැවරුමක්, ව්‍යාපෘතියක් හදන්න, රිසර්ච් එකක් වගේ එකක්. හරි. ඇසයින්මන්ට් එකක් කරන්න තියෙන්නේ. ඒක කරලා අපිට එවන්න තියෙන්නේ. ඒතර මේ තුනේම ලකුණු එකතු කරලා තමයි අවසාන ප්‍රතිඵලය අපි නිකුත් කරන්නේ. එතකොට මේකේ පිළිගත්ත භාවයක් තියෙනවා. අපි ඒක වෙනම ඕගොල්ලොන්ට දෙනවා. මෙන්න මේකේ පළවෙනි සාමාසික ලකුණු, දෙවෙනි සාමාසික ලකුණු, පැවරුමේ ලකුණු, පැය ගාන. එතකොට මේ ඔක්කොම වෙනම අපි විස්තරයක් ඕගොල්ලොන්ට දෙනවා. ඕගොල්ලන් සාහිත්‍යකයත් එක්ක. එතකොට මේක ඕන තැනක පිළිගන්නවා. ඒතර ওই විදිහට තමයි විභාග තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඔන්ලයින් තියෙන්නේ. කිසිම හේතුවක් මත අපි නුවර ආයතනයේට හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානවලට පැමිණීම අවශ්‍ය නැහැ. ඕගොල්ලොන්ගේ අධ්‍යාපන සුදුසුකම් වුණත් අපි PDF විදිහට ඔයගොල්ලෝ සර්ටිෆයි කරලා එවන්න ඕනේ. ඒව පස්සේ කියන්නම්. මේ මාසයේ අවසාන වෙද්දී ඒක ඔයගොල්ලෝගෙන් අපි ගන්නවා. එතකොට ඕගොල්ලන්ට අවසානයේ සහතික පත්‍ර ප්‍රදාන උත්සවයට විතරයි සහභාගී වෙන්න තියෙන්නේ. ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදාන උත්සවයට විතරයි ඕගොල්ලන්ට සහභාගී වෙන්න තියෙන්නේ. ඒ දක්වා ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ඔන්ලයින්ම මේ ටික ගෙනියන්න පුළුවන්. හරි නේද? එහෙනම් ඊළඟ කාරණාව තමයි මේක BMI CH එකේදී තමයි මේකේ සර්ටිෆිකේට් එහෙම නැත්නම් ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය තියෙන්නේ. ඒකත් පළවෙනි දවසේම කියන්න ඕනේ. හරි නේද? රයිට්. ඉතින් මේකේ ඊළඟට තියෙන්නේ මේක ඇයි වැදගත් වෙන්නේ කියන එක මම ඒ ටික ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඊට පස්සේ ලියාපදිංචි සම්බන්ධයෙන් විස්තර තියෙන්නේ මේක පරණ එක. ඒ කියන්නේ ගිය අවුරුද්දේක දැන් ගිය අවුරුද්දේ කරලා තිබ්බනම් කෝස් ෆී එක උනත් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපිට ආයතනෙන් දෙන දේවල් තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට මේකේ මේ මම කතා කරන්නේ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව. ගුරු පුහුණු ඩිප්ලෝමාව නෙවෙයි. දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව. කවුරු හරි ඉන්නවා නම් මේකේ ටීචර් ඩිප්ලෝමා එකකට ජොයින් වෙන්න ඕනි කියලා එයාලට වෙනම ගෲප් එකකුත් තියෙනවා. මේ ගෲප් එකටත් මම සවුන්දා ලින්ක් එක දාන්න කියලා කියන්නම් ආයතනයේට. හරි නේද? එතකොට ඒකට ජොයින් වෙන්න අය ඒකටත් ජොයින් වෙන්න පුළුවන්. මේකත් කරන්න පුළුවන්. අපි දෙමළ ඩිප්ලෝමාව ගැන කතා කරමු. මුල සිට සරලව අකුරු ඉඳලා පටන් ගන්නවා. අවසන් කරන්නේ සාමාන්‍යයෙන් 10 11 පන්තියක දැනුමක් තියෙන ඒ පන්තියකට උනත් උගන්වන්න පුළුවන් දැනුමකින් යුතුව. ඊළඟ කාරණාව තමයි කතනය. ඕගොල්ලොන්ට අපි ස්පෝකන් ටැමිල් එක වෙනම යනවා. ඒක හොඳට දෙමළ කතා කිරීමේ හැකියාවත් මේ තුල වර්ධනය වෙනවා. දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවේ ලියාපදිංචි ගාස්තුව ලියා ගන්න අවශ්‍යයි විස්තර ටික. රයිට්. ලියාපදිංචි ගාස්තුව 2000ක් වෙනවා දරුවනේ. දැන්ට බොහෝ දරුවෝ ලියාපදිංචි වෙලා ඉන්නවා. එතකොට ඊළඟ කාරණාව තමයි පාඨමාලා ගාස්තුව ගාතු කියලා දාලා තියෙන මං ගාස්තුව 36000ක් වෙනවා. හැබැයි ඕගොල්ලොන්ට මේ 36000ම ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 30000ට කරන්න පුළුවන් 6000ක ඕගොල්ලොන්ට
ශිෂ්‍යත්වයක් මේ 30000කට කරන්න පුළුවන් ශිෂ්‍යත්වයේ ක්‍රමයකට යටතේ ඒ කරන්න පුළුවන් ඕගොල්ලන්ට 50 දෙනෙක් මේකට පාඨමාලාවට අභ්‍යාසලාභීන් 50 දෙනෙක් අපි බඳව ගන්නවා. මේ 50 දෙනා ඇතුළට ආවොත් ඕගොල්ලන්ට 30000ට කරන්න පුළුවන්. හරිද? ඒ වගේම තව chance එකක් තියෙනවා. මේ 50 දෙනා ඇතුළට ආවහම ඕගොල්ලන්ට 3000 ගානේ මාසෙකට ගෙවාගෙන යන්න පුළුවන්. මාස 10ක්. පැහැදිලිනේ? ඒ chance එක තියෙනවා. එතකොට මේ 36000 නෙවෙයි ඔගොල්ලොන්ට මං හිතනවා මේ සතිය ඇතුළත ඒක ෆිල් වෙයි. ඔගොල්ලොන්ට සතියක් දීලා තියෙනවා ලබන සිකුරාදා වෙනකන්. අද ඉඳලා සිකුරාදා වෙනකන් ලියාපදිංචි වෙන්න පුළුවන්. හැබැයි මේ සිකුරාදා වෙනකන් ඉන්න එපා. මොකද 50 දෙනා සම්පූර්ණ වුණොත් අපි 36000ට තමයි ඔයගොල්ලන්ට කෝස් එක කරන්න වෙන්නේ. දැන්ට දරුවෝ 25 දෙනෙක් විතර ලියාපදිංචි වෙලා තිබුණා. ඒගොල්ලෝ අන්ට ගෲප් එකක් ඇඩ් කරලා තියෙනවා ලියාපදිංචි ගාස්ව ගෙවූ සමූහය කියලා. ඒකින් හැමෝටම මෙන්න මේ 30000ට කරන්න පුළුවන් කෝස් එක. එතකොට 30000 එකවර ගෙවන්න අවශ්‍යත් නැහැ. 3000 ගානේ මාසෙට කොටස් 10කින් ගෙවන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට කොටස් වශයෙන් ගෙවුවා ඔගොල්ලෝ මාස 10ක් යනකොට කියලා අනිකුත් ආයතන වගේ ඔගොල්ලොන්ගෙන් ඒ වෙනකොට මෙච්චරයි කියලා වැඩිපුර ගන්නෙ නෑ ඔයගොල්ලෝගේ ඒක කියන්නේ 3000 ගානේ මාස 10ක් ගෙව එච්චරයි අදාළ කාලවලට අදාළ විභාග ගාස්තු අදාළ වෙනවා ඊට අමතරව ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී දරණ වියදම් සෑම විශ්වවිද්‍යාලයක්ම සිසුන්ගෙන් තමයි ඒක සිසුන්ටයි ගෙවන්නේ කියන්නේ ඒක ඔයගොල්ලෝ ගෙවන්න වෙන එච්චරයි. ඉන් හැර විසීම මුදලක් අපි ආයතනයේ වෙනුවෙන් එකතු කරන්නේ නැහැ. හරි? රයිට්. එතකොට ඔන්න ඔය ටික ලියා ගන්න. පාඨමාලා ගාස්තු 2000යි. සෝරි. ලියාපදිංචි ගාස්තුව රුපියල් 2000යි. පාඨමාලා ගාස්තුව 36000යි. හැබැයි 50 දෙනා අතරට ආවොත් 30000ට කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි පළවෙනි දවසේම කියන්න ඕනේ ආයතනෙන් මේක කියන්න කිව්වා. ප්‍රධානම දේ තමයි දරුවනේ මේ වෙනකොට ඔගොල්ලෝ දන්නවා වාරික දෙකකින් ගෙවන්න ඕනි ගොඩක් පෞද්ගලික විශ්වවිද්‍යාලවල රජයේ විශ්වවිද්‍යාලවලත් එහෙමයි කෝස් එකක් කරද්දි දෙපාරකින් කෙවල ඉවර කරන්න ඕනේ. පළවෙනි මාස 3 එහෙම නැත්නම් පළවෙනි මාස 2 ඊළඟ මාස 3ක් යනකොට සම්පූර්ණයෙන් ගෙවන්න. හැබැයි අපි ඕගොල්ලන්ට දීලා තියෙනවා මානුෂීය හේතුන් මත 3000 ගානේ මාස 10ක් ගෙවන්න. ඒක දැඩි සැලකිලිමත් භාවයක් යොමු කරන්න කියලා තියෙනවා. ඒ තමයි ඕගොල්ලන්ට මේ පාඨමාලා ගාස්තු වල වාරික ගෙවනක හැම මාසිකම පළවෙනිදයි 26 වෙනිදයි ගෙවන්න පුළුවන්. මොකද 25 පඩි හම්බෙන අයත් ඉන්නවා කියලා මැසේජ් දාලා තිබ්බා. 26 මේ කාලය තුල. හරි 26 උපරිම අපි බැරි වුණොත් අපිට මැසේජ් එකක් දාලා කතා කරලා කෝල් එකක් දීලා ඕගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දුන්නොත් උපරිමයේ 30 දක්වා අපි ඔගොල්ලොන්ට කල් දෙනවා. හැබැයි එතෙන් එහාට ගෙවන්න නැතුව රෙකෝඩින් බල යන්න හිතන්න එපා කියලා තියෙනවා. මොකද රෙකෝඩින් එක ගෙවන්න රෙකෝඩින් බලන දරුවා වුණත් ලයිව් වෙන දරුවා වුණත් හැමෝම එක්කෙනයි ලයිව් වෙන දරුවා කොහොමත් ගෙවලා එනවා. ඒ නිසා රෙකෝඩින් බලන අයත් විශේෂයෙන් ඒගොල්ලන්ට වැරද්දක් කියනවනේ. එහෙම සමහර වෙලාවට අපිට ගිය අවුරුද්දේ කෝසස් වල වෙලා තිබුණා. ඒ නිසා හැම මාසෙකම 30 වෙනිදායින් එහා පාඨමාලා ගාස්තු ගෙවලා නැත්තම් ලියාපදිංචි ගාස්තුවත් එක්කම ලියාපදිංචි අහෝසි වෙන බවත් දන්වන්න කියලා තියෙනවා. ඒ නිසා ඒවා හරි කාලෙට හරි වෙලාවට නිවැරදිව ගෙවා ගන්න. ඔබට ලොකු මුදලක් මාසෙට එහෙම නැත්නම් වාරික දෙකකින් තුනකින් ගෙවන්න කියලා නැහැ. වාරික විදිහට ඕගොල්ලන්ට මාස 10ක්ම ගෙවන්න පුළුවන් හැකියාව තියෙන නිසා. රයිට්. එහෙනම් ඒ ගැනත් දැඩි සැලකිලිමත් භාවයක් යොමු කරන්න. හරි. එතකොට ඊළඟ කාරණාව විදිහට අපි හරි. ඊළඟට ඕගොල්ලන්ට දෙන ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. වෙන ගැටලු තිබ්බොත් ඕගොල්ලන්ට දාන්න පුළුවන්. ඕගොල්ලන්ට සහභාගී වෙන්න බැරි හැම වෙලාවකම රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් වලින් විතරක් කෝස් එක කරගන්න අයත් ඉන්නවා. එහෙම කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. වෙන ගැටලු තිබ්බොත් ඕගොල්ලන්ට අහන්න පුළුවන්. ඒත් එක්කම ඕගොල්ලන්ට මෙන්න මේ ටියුට් එක තියෙනවා. ඒ ටියුට් එක මම
ෆොටෝ එකක් මේ පෙන්වන්නම්. ඒක ඔයගොල්ලෝ print out ගන්න. ওই විදිහට අපි මේ පළවෙනි සෙමෙස්ටර් එකට අදාළ ටියුට් එක ඔය වගේ ටියුට් හතක් අටක් ඕගොල්ලොන්ට අපි දෙනවා. එතකොට ඒවා ඔයගොල්ලෝ PDF විදිහට ඔයගොල්ලොන්ට දෙන්නේ. ඔයගොල්ලෝ ඒවා print out අරගන්න ඕනේ. හරි. ගැටලු තියෙනවා නම් ඔයගොල්ලොන්ට අහන්න පුළුවන්. මම ටියුට් එක පෙන්නන්නම්. ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් chat එකට message එකක් දාන්න. අපිට මේ ගැටලු පිළිබඳව කතා කරන්න පුළුවන්. හරි. මෙන්න මේ ටියුට් එක පළවෙනි ටියුට් එක හරි. ඔය විදිහට අකුරු ඉඳලා යනවා. මූලික ව්‍යාකරණ සිද්ධාන්ත ඔක්කොම කතා කරනවා. අකුරු ලියන්න තියෙනවා, හුරු වෙන්න තියෙනවා. ඊට පස්සේ ව්‍යාකරණ පාඩම් ටික තියෙනවා. හරි. ඔය විදිහට පාඩම් 7 හරි. එකකින් පටන් ගන්නෙ. ඒ විදිහට ෆස්ට් සෙමස්ටර් එකේ තියෙනවා පාඩම් 12ක්. හරි නේද? රයිට්. ඔය වගේ පාඩම් 12ක් තියෙනවා. රයිට්. ඔය ටියුට් එක මම ගෲප් එකට දාන්නම්. ඔයගොල්ලන්ට print out ගන්න පුළුවන්. ගැටලු තියෙනව නහන්න පුතේ. නෑ NVQ level එකක් යන්නේ නෑ. SLQF level 3 වගේ යනවා මේ කෝස් එක. මොකද මේ වෙනකොට NVQ level එකක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා Tamil වලට NVQ level එකක් නැහැ. හරි. ඔයගොල්ලෝගේ දැනුම මට්ටම කොයි මට්ටමක තිබ්බත් ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට කෝස් එක කරන්න පුළුවන්. මේ කෝස් එක ඉවර වෙනවා පුතේ ලබන අවුරුද්දේ අගෝස්තු වෙද්දි ඉවර වෙනවා. හැබැයි පැය ගන්න සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ කරලා අපි අවසන් කරනවා. හැබැයි අපි ජනවාරි වලින් පස්සේ පටන් ගන්න හැම එකක්ම දෙසැම්බර් වෙනකම්ම අපිට කරන්න වෙනවා. මේක අපි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් අගෝස්තු 29 තමයි අපි ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයේ තියෙන්නේ. ඒකට යන්න තමයි මේ කෝස් එක පටන් ගන්න. හැබැයි අපේ සර්ටිෆිකේට් එක අවුරුද්දක කියන එක අපි ඒක ඇතුළත් කරනවා. ගුරු පුහුණු ඩිප්ලෝමා නැහැ කියලා දාලා තියෙන්නේ. ගුරු පුහුණු ඩිප්ලෝමා එක පටන් ගන්න තියෙන මේ දවස්වල. ඒත් ලියාපදිංචි වෙන්න පුළුවන් මේ දවස්වල. හරි. වෙන ගැටලු තියෙනවද පුතේ? සාමාන්‍ය පෙළ දක්වා උසස් පෙළ නැති අයටත් කෝස් එක කරන්න පුළුවන්. මොකද මේක ලැන්ග්වේජ් එකක් හින්දා ඒක ගැටලුවක් නැහැ. ඩිප්ලෝමා එකක් හින්දා ඩිප්ලෝමා එකකින් පටන්ගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේක මාස 3ක් කියලා කියන්නේ පළවෙනි මාස 3 කියන්නේ සර්ටිෆිකේට් ලෙවල් එක. එතකොට කවුරු හරි O level වලින් නැවතිලා ඉන්නවනම් එයාට සර්ටිෆිකේට් ලෙවල් එකේ එක්සෑම් එක ලියලා ඒ සර්ටිෆිකේට් එකත් අරගෙන ඊට පස්සේ ඩිප්ලෝමා එකත් ෆලෝ කරලා ඊට පස්සේ හයි ඩිප්ලෝමා ඩිග්‍රී එක දක්වා යන්න පුළුවන් ප්‍රයිවට් යුනිවර්සිටි වල. දැන් අපි ලොන්ච් මේ ජනවාරි පටන් ගන්නවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් අපේ කලින් අවුරුදු වල කරපු අයට. වෙන මොකක්ද දාලා තියෙන්නේ? ගුරුපුන් ඩිප්ලෝමා එකට ලියාපදිංචි වෙලා ඉන්නවා කියලා දාලා තියෙනවා. ඒක තියෙනවා පුතා හැමදාම සවුන්දා. මේ සවුන්ද පටන් ගන්නවා. සවුන්දරේ 8:30 10:30 11 වෙනකන් තියෙනවා. රයිට්. හොඳයි. ඔව්. ඔව්. එතකොට රාජ්‍ය භාෂා ගුරු උපදේශකවරු විදිහට යන්න
ඒකෝ ඒ කියන්නේ ඒක අපි කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට අපි ට්‍රේනින් එකක් දෙනවා. දැනට අපි පරණ බැච් එකේ අයට යනවා. එතකොට ඒකේ අපි ගයිඩ් ඔයාලව ගයිඩ් කරනවා. එතකොට ඔයගොල්ලන්ට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ගුරුවරයෙක් විදිහට බැඳෙන්න පුළුවන්. මේ නොලෙජ් එක තිබ්බහම ඇති මේ සර්ටිෆිකේට් එක පිළිගන්න එකට. හරි. ඔව් ක්වොලිෆිකේෂන් එක O level. O level විෂයන් ඒ කියන්නේ 5යි 3ක් තියෙන්න ඕනේ. නැත්තම් අපි සර්ටිෆිකේට් කෝස් එක කරලා ඒක ෆලෝ කරලා එතන ඒක කම්ප්ලීට් කරගෙන මේ කෝස් එක කරන ගමන් ඒක කරන්නත් පුළුවන්. ඒක ෆස්ට් එක්සෑම් එක කියලා කියන්නේ මේකේ පළවෙනි සෙමස්ටර් එක. එතකොට ඒක දැන්ට අපේ යන්නේ සර්ටිෆිකේට් කෝස් එක ෆ්‍රී කෝස් එකක් විදිහට යන්නේ. ඒක කරලා එතනින් ඔයගොල්ලන්ට ඩිප්ලෝමා එකට එන්න පුළුවන්. ගුරු පුහුණුව එක යන්නේ ගුරු පුහුණුව එක නම් යන්නේ 46000යි මේ දවස්වල ලියාපදිංචි වෙන අයට 36000ට කරන්න පුළුවන් 3600 ගන්න. කොටස් 10කින් ගෙවන්න පුළුවන්. හරි. ලියාපදිංචි ගාස්තු ගෙවලා තියෙන ගෲප් එකට ඇඩ් කරලා නැහැ තාම. රිසිට් එක පුතේ ඔයා භාග්‍ය. කවදද පුතේ දැම්මේ? අද දැම්මද? අද දාපු හැමෝම නම් අපි රෙජිස්ටර් කරා. ඔව්. කවදද පුතේ දැම්මේ? හරි. එහෙම කවුරු හරි ඉන්නව නම් රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවලා තියෙන්නේ ඔයාලට ඔව් ලියාපදිංචි ගාස්තු ගෙවලා තියෙනවා නම් ඕගොල්ලෝ දාන්න ආද දැම්මේ. අද තාම සමහර අයව ඇඩ් කරලා තිබ්බා. සමහර අයව ඇඩ් කරලා තිබ්බේ නෑ. හරි. ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලොන්ව ඇඩ් කරලා නැත්නම් ඕගොල්ලෝ පාඨමාලා ගාස්තුත් ගෙවලා ඕගොල්ලොන්ව ඇඩ් කරලා නැත්නම් ඕගොල්ලෝ ආපහු සැරයක් රිසිට් දාන්න කියලා කියන්නේ. ගෙවීම් කරනකොට විස්තර ටික එනවා. ඒක හරියට කියවන්න පුතේ. ඒක කියවලා දාන්න. ඔව් සර්ටිෆිකේට් කෝස් එක කරන අයට මේකට ජොයින් වෙන්න පුළුවන්. මේකේ පළවෙනි මාස 3 කියලා කියන්නේ පුතේ සර්ටිෆිකේට් ලෙවල් එක තමයි. පළවෙනි සෙමස්ටර් එක කියන්නේ සර්ටිෆිකේට් ලෙවල් එක. ඔයා කෝල් එකක් දෙන්න හෙට උදේ 8:00 පස්සේ අපි හොට්ලයින් ඔෆිස් නම්බර් එකට මේකට කෝල් එකක් දෙන්න කොයි සම්බන්ධයෙන් ඔයාලට විස්තරي ගන්න පුළුවන්. හරි වෙන මොනවද තියෙන පුතේ ගැටලු? වෙන ගැටලු තියෙද? හරි මම හිතනවා අහපු හැම ප්‍රශ්නයකටම මුලින්ම මේ කෝස් එක කරන 5000ද ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මේ සතිය දෙනවා පළවෙනි සතිය කියන්නේ ලබන සතිය අද 12නේ. එතකොට 17 දක්වා ඔයගොල්ලන්ට යාපදිංචි ගාස්තු ගෙවන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ 2000ක් ගෙවුවා නම් ඇති. ඊට පස්සේ පළවෙනි පාඨමාලා ගාස්තුව 26ට කලින් ගෙවුවා නම් හරි. 3000. එකවර 5000 ගෙවන්න අවශ්‍යත් නැහැ. ඒ chance එකක් දීලා තියෙනවා. හරි. එහෙනම් ප්‍රශ්න නැති හින්දා මම මෙතනින් අවසන් කරන්නනේ. හරි. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. එහෙනම් අපි ලබන සිකුරාදා අපි පළවෙනි පාඨමාලාව පළවෙනි දේශනය තුලින් අපි මුණ ගැහෙමු. ඒතකොට අද අර කරන්න බැරි හේතුවත් ඒකයි දැනටමත් වෙලාව නේද? අපි 8:45. ඔව්. දැන් 9:45 පැයක් විතර ගියා. ඒ නිසා මේ පළවෙනි දේශනය කරන්න අමාරුයි. ඒ හින්දා අපි ලබන සතියේ නිදහසේ පැය දෙකක් දෙකමාරක් පළවෙනි දේශනය කරමු. එතනින් පටන් ගමු. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. மீண்டும் சந்திப்போம். அனைவருக்கும் வணக்கம். ආයුබෝවන්.